කොහොමද ඔයාලට ඔගොල්ලෝ මගේ වීඩියෝස් දිගටම බැලුවා නම් එක වීඩියෝ එකකදී මං ළඟදිම කියපු දෙයක් තමයි මං ඉයරින්ග්ස් හදන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. එතකොට මං එතෙන්දි කිව්වා ඔයගොල්ලන් එක්කත් මං ඒක ෂෙයා කරගන්නවා කියලා. එතෙන්දි මං කියපු තව දෙයක් තමයි තව බඩු කීපයක් එන්න තියෙනවා. ඒ ටික ආවට පස්සේ මම ඉයරින්ග්ස් හදන්න ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඉතින් දැන් ඔක්කොම බඩු ටික හරි ඇවිදilla තියෙන්නේ. ඉතින් මං හිතුවා අද මං ඉයරින්ග්ස් හදද්දී ඔයගොල්ලන්ටත් ඒක ෂෙයා කරගන්න ඕනි කියලා. එතකොට මෙතන තියෙන එක ඩිසයින් එකක් විතරයි. තාම මම පටන් ගත්තේ මේ ඩිසයින් එකෙන් විතරයි. ඔයගොල්ලන්ටත් පුළුවන් ප්‍රී ඕඩර්ස් දාලා මේ පෙන්නන ඩිසයින්ස් ගෙන්නගෙන මේ ව්‍යාපාරය පටන් ගන්න. ඉතින් ගොඩාක් අය දැම්ම සාරි පින්ස් සෙල් කරද්දී උනත් අහන දෙයක් තමයි ඉයරින්ග්ස් නැද්ද කියලා. දැන් එතෙන්දි මම කියපු දෙයක් තමයි පටන් ගන්නවා. පටන් ගත්තාම ඔයාලට දන්වන්නම් කියලා. ඉතින් ඔයගොල්ලෝ දැන් ස්ටාර්ට් කරන්න ඉන්නවා නම් මේ බිස්නස් එක ඒ කියන්නේ සාරි පින්ස් හරි ඉයරින් කියන එකත් ඒ එක්කම යන බිස්නස් එකක්. ඒ හින්දා ගොඩක් වටිනවා ඉයරින්ග්ස් හදන්නත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න එක. ඉතින් අද මං පෙන්නන්නම් මෙන්න මේකෙන් තමයි මං අද ඔයාලට ඉයරින් එක හදන්නේ. මේක මිලිමීටර් 14. මේක මිලිමීටර් 14 ෆ්ලවර් එකක් තමයි තියෙන්නේ. මේකට කියන්නේ රේසින් ෆ්ලවර් කියලා. මේක හරිම ලස්සනයි. මම නම් හරිම ආසයි. මේකේ කලර්ස් කීපයක් තියෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් අද මම මේකෙන් තමයි ඔයගොල්ලන්ට මේ ඉයරින් එක හදන්න යන්නේ. මෙන්න මේක. ඒකේ කලර්ස් තියෙයි. මේ පැක් එකක මේ වගේ ෆ්ලවර්ස් 100ක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේක තමයි බේස් එක. මේක ස්ටේන්ලස් ස්ටීල් බේස් එකක්. මේකේ ප්ලාස්ටික් බේස් එකත් ඔයගලන්ට ඕන නම් ගන්න පුළුවන්. මම ගත්තේ ස්ටේන්ලස් ස්ටීල් බේස් එකක්. එතකොට මේ බේස් එක මිලිමීටර් 5 බේස් එක. ඊට වඩා අඩු වෙනොත් ඔයගලන්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ෆ්ලවර් එක ලොකු හින්දා මම මේක ගත්තේ. ඊට පස්සේ මෙන්න මේක. මේ දෙකම එකට තමයි එන්නේ. පැකේජ් එකට ඒ දෙකත් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් මේක ඩිස්ප්ලේ කරන්න ලස්සන ඩිස්ප්ලේ කාඩ් එකක් ඕනිනේ. එතකොට ඒක මම ගත්තේ මෙන්න මේ කලර් එකකින්. ඔයගලන්ට ඕන නම් ඒක වෙන කලර් එකකට චේන්ජ් කරගන්නත් පුළුවන්. මෙන්න මේ කලර් එකකින් ගත්තේ. මම මේකට හරි ආසයි. මං හිතනවා වෙන කලර් එකකට වඩා මේ ඉයරින් එක මේකට මේ ඩිස්ප්ලේ කාඩ් එකේ ඩිස්ප්ලේ කළාම ලස්සනයි කියලා මට හිතෙන විදිහට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ග්ලූ එක. මේ ග්ලූ එක. ඉතින් මුලින්ම අපි බේස් එක අරගෙන ඒකේ ග්ලූ ටිකක් මෙහෙම ගාලා මේ විදිහට තියාගමු. ඔයගොල්ලෝ දන්නවා ග්ලූ එක එකපාරට ඇලවෙන්නේ නැහැ කියලා. ටිකක් වෙලා ගියාම තමයි මේක ඇලවෙන්න ගන්නෙ. අනිත් බේස් එකෙත් මම මේ විදිහටම
ගම් ගා ගන්නවා. හරි. දැන් අපි අලවල බලමු. මේක කොහොමත් මෙන්න මේ විදිහට මැද්දට එන්න අලවන්න. මේකත් හරි ඉක්මනින් කරන්න පුළුවන් බිස්නස් එකක් කියලා මං හිතනවා. හැබැයි ඉයරින් එකක් ඕගොල්ලන්ට ලොකු ප්‍රයිස් එකකට සෙල් කරන්න බැහැ. හැබැයි මේකේ දැන් අපි සාරි පින් එකක් හදනවට වඩා මේකේ යන වෙලාව අපිට ගොඩක් අඩුයි. ඒ වගේම අන්තිමට හරි ලස්සනයි. මං නම් හරි ආසයි. මම ඉයරින් එක දාන්නත් ආසයි. ඒ වගේම හදන්නත් ආසයි. මාත් මේ පළවෙනි වතාවට තමයි මේ ඉයරින් එක හදන්නේ. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේම මට හිතුණා ඒකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඔයගොල්ලන්ට මේ පැකේජ් එක ගෙන්නන්න පුළුවන් ප්‍රී ඕඩර්ස් විතරයි බාරගන්නේ. මේ හැම එකකින්ම මම පෙන්නපු මේ ෆ්ලවර් එකෙන්, මේ ඩිස්ප්ලේ කාඩ් එකෙන්, මේ බේස් එකත් එක්ක එන ස්ටොපර් එකෙන් මේ ඔක්කොම ඉන්ක්ලූඩ් වෙලා තමයි මේ පැකේජ් එක හැදෙන්නේ. ඉතින් මේ අවුරුදු සීසන් එකේ හින්දා එකට ඔෆර් එකකුත් යනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මට මැසේජ් එකක් දාලා ඒ ඔෆර් එක ගැන දැනගන්න. ඉතින් හරි ඉක්මනින් ඕගොල්ලෝ වැඩ කරන කෙනෙක් නම් ඒ වැඩ කරන ගමන් මම පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් කියලා මං හිතනවා. ඔයගොල්ලෝ ගෙදර වැඩ කරනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ ජොබ් එකක් කරන ගමන් වුණත් ජොබ් එකක් කරන්නේ නැතුව ගෙදර බබාලත් එක්ක එහෙම නැත්නම් ගෙදර නිකන් ඉන්න කෙනෙක් නම් මේ වගේ චූටි ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක ගොඩක් ඉස්සරහට කරගෙන යන්න. දැන් මේක ඩිසයින් එකයිනේ. මේ රේසින් වලම ෆ්ලවර්ස් තව ඩිසයින්ස් තියෙනවා. ඉතින් මම ඒව හදද්දී ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම් ඒ ඩිසයින්ස් කොහොමද කියලා. ඉතින් අද මේ ඩිසයින් එක තමයි මං මුලින්ම හදන්න පටන් ගත්තේ. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා මේ ෆ්ලවර් එක මිලිමීටර් 14 ඒ කියන්නේ සෙන්ටිමීටර් ගත්තොත් 1.4. එතකොට මේ බේස් එක මිලිමීටර් 5 සෙන්ටිමීටර් වලින් ගත්තොත් 0.5. හරි මේක හොඳට වේලුණාට පස්සේ අපි දැන් මේක ඩිස්ප්ලේ කාඩ් එකට දාමු. වේලුණාට පස්සේ තමයි දාන්නේ. මෙන්න මේ විදිහට. අපි අනිකත් ඒ විදිහට දාලා බලමු. මේක හොඳටම ඇලවෙනකන් ඉඳලා තමයි ඔයගොල්ලෝ දාන්න ඕනි. නැත්තම් ගැලවෙන්න බලනවා. මමත් දැන් මේ තියලා තිබ්බ කාලේ හොඳටම මදි. ඔයගොල්ලන්ට මේක පෙන්වන්න ඕනි හින්දා තමයි මේ විදිහට දැන් බලන්නකො. ඉතින් ඒකේ ලස්සන මම නම් හරි මාස ෆ්ලවර් එකක් මේක. ඔය විදිහට තමයි අපිට ෆයිනල් ලුක් එක එන්නේ. බලන්නකො. ඉතින් මේකේ කලර්ස් මම ඔයගොල්ලන්ට මෙතන තියෙන පැකේජ් එකේ පෙන්නන්නම්. මෙන්න මේ පින්ක් කලර් එක තියෙනවා. මේකේ තියෙන මම ගොඩක්ම කැමති දේ තමයි මේක අර දැන් මේ රෙඩ් කලර් එක නම් තනි පාටට තමයි තියෙන්නේ. හැබැයි මේ පින්ක් එක පොඩි ෂේඩ් එකක් තියෙනවා. දැන් එතකොට අපිට මේ
ඇඳුම් 2-3කට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ රෙඩ් එක ඊට පස්සේ මෙන්න මේ කලර් එක තියෙනවා. දැන් මේ පැකේජස් ඔයගොල්ලෝ ප්‍රී ඕඩර්ස් දාද්දි කලර්ස් වෙනස් වෙලා එන්න පුළුවන්. මේ ග්‍රීන් එක මෙන්න මේ විදිහට කලර්ස් තියෙනවා. ඉතින් ඔන්න අද මම ඉතින් ඔයගලන්ට තව අදහසක් තමයි අරගෙන ආවේ. මේක හරිය ලේසියෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොකුවට හිතන්න දෙයක්වත් නෑනේ. දැන් මේ ෆ්ලවර් එක අපි හොයාගත්තා නම්, බේස් එක හොයාගත්තා නම්, ඊට පස්සේ ඩිස්ප්ලේ කාඩ් එක හොයාගත්තා නම් අපිට එතනින් එහාට මේකට ගොඩක් මහන්සි වෙන දෙයක් නෙමෙයි. ඉතින් ගොඩක් අය හොයනවා. ඒ කියන්නේ මට උනත් මම ඒකයි කලින් කිව්වේ සාරි පින්ස් ගැන කතා කරද්දි ඉයරින්ග්ස් ගැන අහනවා කියලා. ඒ හින්දා ඉතින් ගොඩක් වටිනවා මේ වගේ දෙයක් ඔයගොල්ලෝ කරන එක. මෙන්න මේ විදිහට තමයි ඉතින් අද හදපු ඉයරින් එක තියෙන්නේ. මේ ඩිස්ප්ලේ කාඩ් එකේ කලයකට මම ආසයි. මේකේ බ්ලැක් එක ගන්න පුළුවන්. ඊට පස්සේ වයිට් එක තියෙයි. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද ඉයරින් එක හැදුවේ. එහෙනම් ඉතින් ආයෙත් දවසක ඉයරින් එකක් තව ඩිසයින් එකක් හරි එහෙමත් නැත්නම් තවත් සාරි පින් ඩිසයින් එකක් හරි එහෙමත් නැත්නම් ස්ටෝර් එකට ආපු අලුතින් අයිටම් එකක් හරි අරගෙන ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්නම්. මේ පැකේජ් එක ගන්න ඕනි අය ඉන්නවා නම් මට මෙසේජ් එකක් දාන්න. හැබැයි දැනට ගන්නේ ප්‍රී ඕඩර්ස් විතරයි.